ශ්‍රී ලංකා නැගියන ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් ඇකඩමි ක්‍රිකට් කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත සිව්දෙන ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා ආරම්භ වුණා. තරඟයේ කාසියවාසී දිනා පළමුවෙනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නැගියන කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 356ක් රැස් කළා. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අංජල බණ්ඩාර අතරේ පහර 19ක්ද සමගින් ලකුණු 163ක් ලබා ගත්තා. අනතුරුව තම පළමුවෙනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් ඇකඩමි ක්‍රිකට් කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 381ක් රැස් කළා. කොදෙව් නායක රිවාල්ඩෝ ක්ලාක් ලකුණු 127යි. විශිෂ්ට පන්දුයවීමක නිරත වූ ශක්ති උදාර ලකුණු 102කට කඩුළු 6ක් බිඳ හෙළුවා. ඊට අමතරව නිසල අබේරත්න සහ චමෝත් බැට්ටගේ කඩුළු 2 බැගින් දවා ගත්තා. ලකුණු 25ක් පසුපසින් හිඳමින් තම දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තෙවන දිනේ වූ අද දිනයට තරඟය අවසන් කරන විට කඩුළු 5ක් දැවි ලකුණු 173ක් රැස් කරගෙන සිටියා. පළමු ඉනිමේදී මෙන්ම දෙවන ඉනිමේදීද ලකුණු අතරට පැමිණි අංචල බණ්ඩාර නොදෙවි ලකුණු 57ක් රැස් කළ අතර පුලින්දු පෙරේරා නොදෙවි ලකුණු 50ක් ලබා සිටිනවා. ශ්‍රී ලංකා නැගියන ක්‍රිකට් කණ්ඩායම කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 148ක් ඉදිරියෙන් සිටිනවා. හෙට තරගයේ අවසන් දිනයයි.